දැන් තම්ස මොනවද මට කියන්න උදේ ඉඳලා? මිනිස්සු ඉන්නවා අයියේ මෙතනින් වෙන තැනකට යමුකෝ. මට එන්න දෙයක් නැහැ. මං තම්සට උදේ ඉඳලා මොනවද කියන්නේ? තම්ස නම් මම ස්පෙන්තු ගෑණි එකයි සිව්. තම්ස තේරෙනවද මං කියන එක? තම්සට උදේ ඉඳලා මාන්සි තම්සට තේරෙන්නේ නැද්ද ආයිස මං කියන එක? ඉතින් අනේ දෙයනේ මහන්සි කියන්නත් බෑනේ ඔයාලට. මොකද්ද වෙලා තියෙන්නේ? දැන් තම්ස මොනවද මට කියන්න උදේ ඉඳලා? කෑ ගහන්නේ. තම්ස කියන්නද මට කියන්න දේ. මිනිස්සු ඉන්නවා අයියේ මෙතනින් වෙන තැනකට යමුකෝ. වෙන තැනකට එන්නකෝ. මට එන්න දෙයක් නැහැ. මං තම්සට උදේ ඉඳලා මොනවද කියන්නේ? දැන් තම්ස මට උදේ ඉඳලා කීපාරක් කෝල් කරාද? මෙතන කෑ ගහන්න දුවනකෝ එන්නනේ ගිහලා කෑ ගහන්නකෝ අයියේ. මේ බලන්න මෙතන වටපිටේ මිනිස්සු ඉන්නවා. මට ඒව අදාළ නැහැ. හරිද? වටපිටේ හිටියා මොකද? කවුරු හරි එනවද? ආ? තම්ස තේරෙනවද මං කියන එක? මිනිස්සු ඉන්නවා අයියේ ලැජ්ජ වෙන්න බෑ. මෙහෙම කෝල් ෆේස් එකේ අපි ඉන්නේ. මොකද්ද මේ කරන්නේ කියන්නේ මට ඉස්සෙල්ලම. තම්ස නම් මම ස්පෙන්තු ගෑණි එකයි සිව්. දෙයිය රෑ ඉඳලා මට වද දෙනවා. තම්සට තේරෙන්නේ නැද්ද ආයිසේ? මං කියන දේ අහන්නකෝ. දැන් ඔයගොල්ලන් දැක්කනේ අද වෙච්ච සිටුේෂන් එක. ඔයගොල්ලන්ගේ අක්කට, නංගිට, අයියට ඔය වගේ දෙයක් වුණොත් ඔයගොල්ලන් ඔහම ඉන්නවද? නෑ එහෙම ඉන්නේ නෑ. අනිවාර්යෙන් මේ වගේ සිටුේෂන් එකක් මැදට ඔයාලා එන්න ඕනේ. එන්න ඕනේ. ඒකට අනිවාර්යෙන් පෙනී හිටින්න ඕනේ. මෙහෙම දෙයක් වුණොත් අනිවාර්යෙන් ගෑනු කෙනෙක් වෙනුවෙන් පෙනී සිටින්න. ප්ලීස්.